රයිට්. මේ වීඩියෝ අපි කතා කරන්නේ 2020 අවුරුද්දේ වෙලා තියෙන කාර්ය ශක්තිය සම්බන්ධ ගැටලුව. රයිට්. ප්‍රශ්න හොයාගන්න විදියක් නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ප්‍රශ්න බලා ගන්න පුළුවන්. රයිට්. අපි හදන්න ගමු ඇප්ලයිඩ් ගාන හොඳට කියලා රූප සරණක් දාගන්න. 2020 A level. හරි. හරි. ගාන කියනවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1500ක් වූ කාර් එකක් කාර් එකක් විශාලත්වය නිව්ටන් 500ක් වූ නියත ප්‍රතිරෝධයකට එරෙහිව ඍජු තිරස් මාර්ගයේ ගමන් කරනවලු. හරි. ධාවනය වෙනවලු. ඍජු තිරස් මාර්ගයක කාර් එකක් ධාවනය වෙනවලු. කාර් එකක් ඍජු තිරස් මාර්ගයක් දිගේ ධාවනය වෙනවලු. එයාගේ බර කිලෝග්‍රෑම් 1500යි කියලා දීලා තියෙනවා. ප්‍රතිරෝධී බලය නිව්ටන් 500යිලු. නියත ප්‍රතිරෝධී බලයක් නිව්ටන් 500ක ඇති වෙනවලු. ඍජු මාර්ගය දිගේ ගමන් කරයි. රයිට්. කාරයේ එන්ජිම කිලෝවොට් 50ක ජවයකින් ක්‍රියා කරනවලු. ජවය කියලා කියන්නේ H නේ. එයා කිලෝවොට් 50යිලු. කිලෝවොට් 50යි කියලා කියන්නේ වොට් වලට හරවගත්තොත් 50 වැඩි කිරීම 10 3යි. කිලෝ කියලා කියන්නේ 10 3 වෙනි බලයෙන්. අපි වොට් වලින් දා ගන්නවා. ගන්නට ආදේශ කරන්නේ වොට් වලින්. හරි. අපිට කියනවා ආයි මුලින් ඉඳලා ගාන කියවන්නම් මම. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1500 වූ කාර්යයක් විශාලත්වය නිව්ටන් 500ක නියත ප්‍රතිරෝධයකට එරෙහිව ඍජු තිරස් මාර්ගයක් දිගේ ධාවනය වේ. රයිට්. මෙහෙට ධාවන නිසා ප්‍රතිරෝධී බලය මෙහෙට තමයි ඇති වෙන්නේ. රයිට්. ප්‍රතිවිරුද්ධ දිශාවට. කාර්යයේ එන්ජිම කිලෝවොට් 50ක ජවයකින් H සමානයි 50 කිලෝවොට්. එයා වොට් කරගන්න 10 3 වැඩි කරා. ජවයකින් ක්‍රියා කරමින් කාර්යය 25 ms ඍණයක වේගෙන් ධාවනය වන විට එහි ත්වරණය යනවා. රයිට්. එයාගේ ප්‍රවේගය 25ක් වන වෙලාවේදී එයාගේ ප්‍රවේගය 25ක් වන වෙලාවේදී ත්වරණය යනවා. ත්වරණය යනවා. 25ක් වන මොහොතේදී දැන් ඇත්තටම මෙයාක ත්වරණයෙන් තමයි යනවා කියලා කියන්නේ. කියන්නේ මේ වෙලාවේ ප්‍රවේගය 5යි 10යි 15යි 20යි 25යි සෝරි අන්න එහෙම එන්න වැඩි වේගින් යනවා. 5 10 15 20 25ම වැඩි වේගින් යනවා. ඒතකොට වැඩි වේගින් යන වෙලාවේදී 25 ms ඍණයක කියන වෙලාවේදී එයාගේ ත්වරණය අහනවා. රයිට්. ප්‍රවේගය දීලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ත්වරණය අහන්නේ. රයිට්. අපි ඉස්සෙල්ලා මෙයා ඉස්සරහට යනන ප්‍රකර්ෂණ බලයක් ඇති වෙනවනේ. එයා P කියලා දාගමු. දැන් අපෙන් අහන්නේ ත්වරණයනේ. අපෙන් අහන්නේ ත්වරණය. එහෙනම් ත්වරණය සම්බන්ධ වෙන අපිට ප්‍රධාන වශයෙන් භාවිත වෙන එක කවුද? F සමාන m නේ. එයාව දෙවෙනියට දාමු. මුලින් H සමාන PV දාලා. H සමාන PV දාලා නොදන්න පද හොයාගමු. H කියලා කියන්නේ 50 වැඩි කිරීම 10 3. P කියලා කියන්නේ ප්‍රකාශන බලය. එයා P ම තමයි. V කියන එක නම් 25 කියලා දීලා තියෙනවා. ඔතනින් P එක හොයාගමු. 50 25න් බෙදන්න. එතකොට 2 වැඩි කිරීම 10 3 හෙවත් 2000යි කියලා එනවා. ප්‍රකාශන බලය නිව්ටන් 2000යි කියලා එනවා. ප්‍රකාශන බලය නිව්ටන් 2000යි කියලා එනවා. ඊළඟට දානවා මම F සමානයි ma. ත්වරණයනේ අහන්නේ. F සමානයි ma දානවා අර පැත්තට. ඔන්න ප්‍රකාශන බලයක් තියෙනවා P. ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතිරෝධයක් තියෙනවා නිව්ටන් 500ක්. ස්කන්ධය කිලෝග්‍රෑම් 1500යි. ත්වරණය තමයි අපෙන් අහන්නේ. සුළු කරමු. P ගියාගේ 2000යි. 2000 ඍණ 500 සමාන 1500යි A. 2000 1500 ගියොත් 1500 සමාන 1500යි A. 1500 කැපුණොත් A සඳහා උත්තරයක් එනවා 1 ms ඍණ 2යි කියලා. 1 ms ඍණ 2යි කියලා. ඔයා මෙතන h සමානයි PV දානවට දාලා මෙහෙම ආදේශ කරනවා ලකුණු 5ක් දීලා තියෙනවා. 5ක් හම්බ වෙනවා. ඊළඟට මෙතන h සමානයි ma දාලා සුළු කරලා මේ උත්තරයට එනවට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ පියවර අඩු කරගන්න පුළුවන්. රයිට්. දැන් ලකුණු 10ක් කම්ප්ලීට් වුණා. ඊළඟට ඔන්න තොරණේ හෙව්වා. ඊළඟට අපිට මොකද කියන්නේ? බලමු. ඊට පස්සේ කියනවා මෙම මොහොතේදී කාර්යයේ එන්ජිම ක්‍රියා විරහිත කරනු ලැබේ. මේ වෙලාවේදී කාර් එකේ එන්ජින් එක නවත්තලා දානවලු. හරි. එන්ජින් එක නවත්තපුවාම මොකද වෙන්නේ? එන්ජින් එක නවත්තපුවාම එන්ජින් එකෙන් බලයක් ඇති වෙන්නේ නැහැ. එන්ජින් එකෙන් ඇති වෙන බලය මොකද? P. එහෙනම් P නැතුව යනවා. ඒ කියන්නේ ඉස්සරහට එන 2000 නැතුව යනවා. අනිත් ඒවා තියෙනවද? බලමු. දැන් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. ඕගොල්ලෝ මේ කාර් අඳිද්දි මෙහෙම අඳින්න ඕනේ ආයෙත් කියන්නේ මම නිකන් කොටුවක් ඇඳලා ගන්න හරි. මම නිකන් රූපසරණ අඳිද්දි පොඩ්ඩක් ලස්සන අඳිනවා මෙතන. පේපර් එක අඳිද්දි ඕවා බෝල කර කර ඉන්න එපා. නිකන් ඔහොම කොටුවක් ඇඳලා ගන්න. රයිට්. කාර් එක තියෙනවා. එයාගේ බර වෙනස් වෙන්නේ නැහැ. 1500ම තමයි. හරි. මෙයා ඉස්සරහට යන්නේ. දැන් මොකද වෙන්නේ?
දැන් මේ කියන වෙලාවේදී මෙයාගේ ප්‍රවේගය කීයද? 25යි නේද? එන්ජින් එක නතර වෙනවා කියන මොහොතේදී එයාගේ ප්‍රවේගය 25යි. එයා ප්‍රවේගය 25යි යන වෙලාවේ නේද එන්ජින් එක නතර කරනවා කියලා කියන්නේ. එන්ජින් එක නතර කරපුවම P බලය නැතු වෙනවා එච්චරයි. පිටිපසට තියෙන මේ නිව්ටන් 500ක බලය නැතු වෙනවද? නෑ එයා තියෙනවා. ඒ ප්‍රතිරෝධී බලය නිව්ටන් 500 තියෙනවා. හරිද? මේ H එව්ව එහෙම තියෙනවා ඒව අපිට ඕනෙ වෙන්නේ. හරිද? දැන් මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? මෙම මොහොතේදී කාර්ය එන්ජින් එක ක්‍රියා විරහිත කරනු ලැබේ. ඒ කියන්නේ P බලය නැතු වෙනවා. ඉස්සරහට තියෙන 2000 නැතු වෙනවා. එන්ජිම ක්‍රියා විරහිත කළ මොහොතේ සිට තප්පර 50කට පසු කාර්යයේ වේගය අහනවා. රයිට්. දැන් මේ වෙලාවේදීනේ ක්‍රියා විරහිත කරේ. ඒ වෙලාවේදී කාලය මයින්ඩ් පටන් ගත්තා කියලා හිතන්න. ඒ වෙලාවේදී කාලය සමානයි 0යි කියලා මම ගන්නවා. දැන් මෙයා ඉස්සරහට යනමනේ. ඇයි ඒ ඉස්සරහට යන්නේ? ඒ විද්‍යාවට ප්‍රවේගයක් තිබුණානේ. නිව්ටන් 25. හරි සෝරි නිව්ටන් නෙමෙයි. එයාට ඒ වෙලාවේ ප්‍රවේගයක් තිබ්බනේ 25 ms නේ. එයාගේ ඒ තියෙන ප්‍රවේගයෙන් එයා ඉස්සරහට යනවා. හැබැයි පිටිපස්සට තියෙන ප්‍රතිරෝධී බලය නිසා එන්න ස්ලෝ වෙනවා. එන්න ස්ලෝ වෙනවා. එන්න ස්ලෝ වෙනවා. ස්ලෝ වෙලා මේ වගේ හරියකට ආවට පස්සේ දැන් එන්න ජිප් එකක් වගේ උනා කමන්නේ. මෙයාම තමයි ඉන්නේ. හරි. ඒගොල්ලෝ කියනවා මෙතනදී අපි කාලේ මයින් පටන් ගත්තා. තප්පර 50ක කාලයක් ගියාට පස්සේ එයාගේ ප්‍රවේගයක් ගැන අපෙන් අහනවා. රයිට්. දැන් මේ වෙලාවේ ප්‍රවේගය අපි v කියලා ගමුකෝ. මේ වෙලාවේ ප්‍රවේගය v කියලා ගමුකෝ. දැන් මෙයා මෙහෙට යද්දී එන්න මොකද වෙන්නේ? ස්ලෝ වෙනව නේද? ඒ කියන්නේ මන්දනයකට ලක් වෙනව නේද? මන්දනයකට ලක් වෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්තට ගමු a' කියලා මන්දනයක්. මේ පැත්තට ගමු අපි තොරණේ a' කියලා. එතකොට අපි ඍණ උත්තරයක් එයි අතර මන්දනයක් නිසා. ඉස්සලා a' එක හොයාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මන්දනය හොයාගෙන ඉන්න ඕනේ. මන්දනය හොයලා මෙතන ප්‍රවේගය හොයන්න චලන සමීකරණ දැම්මම හරි. මන්දනය හොයන්න මම කරන්නේ f = ma දානවා. කොහෙටද? අපි මේ පැත්තට දාමු. රයිට්. මේ පැත්තට දානවා. මෙයා සලකලා ගමු. ඒ පැත්තට බල තියෙනවද මෙයා මත? නෑ. මොකුත් බල නෑ. මේ පැත්තට තියෙනවා නිව්ටන් 500ක්. අපි ඊතලයේ දැම්මේ අර පැත්තට. එහෙනම් මේ පැත්තට තියෙන බල ඍණ වෙන්න ඕන. ඍණ 500යි. එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1500යි. එයාගේ තොරණේ a' කියලා තමයි ගත්තේ. සුළු කරපුවම 500ෙන් බෙදුවොත් මෙයා 1යි මෙයා 3යි වෙනවා. එතකොට ඍණ 1 සමානයි 3යි a' වෙනවා. a' යුක්ත කරොත් එහෙම ඍණ 3 එකක් වෙනවා. පැත්ත මාරු කරන්නම්. ඍණ 3 1යි ms ඍණ 2 කියලා එනවා. a' ට උත්තරයක් එනවා ඍණ 3න් 1යි ms ඍණ 2. ඇයි ඍණ ආවේ? ඍණ ආවේ ඇත්තටම අපි සැලකුවා මෙහෙට. ඔහෙට නෙමෙයි ඔය තොරණේ තියෙන්නේ මෙහෙට. එතකොට ඊතලේ මාරු වෙද්දි ධන වෙනවනේ. ඕකෙන් කියවෙන්නේ මන්දනයක් තියෙන්නේ කියලා. එන්න ස්ලෝ වෙනවා කියලා කියන්නේ. මේ පැත්තට තොරණේ ඍණාගයක් ආවා කියන්නේ මන්දනයක් තියෙන. ඇත්තටම තොරණේ මේ පැත්තට. ඒ කියන්නේ මෙහෙට මන්දනයක්නේ ෆිසික්ස් වලත් ඉගෙන ගන්නවා. ඒක මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. ඒක අර concept එක තියෙන්නේ ෆිසික්ස් වල. හරි. තොරණයක් තියෙන දිශාවට තොරණයාවේ ඍණ නම් ඇත්තම තේරුම යාගේ තොරණේ තියෙන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ ගියපු දිශාවට ඒ කියන්නේ ඍණ දිශාවට යාගේ මන්දනයක් තියෙන. එන්නෙන් මෙහෙට ස්ලෝ වෙනවා. රයිට්. දැන් අපි චලන සමීකරණයක් දාලා v හොයමු. මොකද කරන්නේ? ආරම්භක ප්‍රවේගය දන්නවා. ඊට පස්සේ ගතවන කාලයක් දන්නවා. තොරණේ හෝ මන්දනයක් දන්නවා. අවසන් ප්‍රවේගය අහනවා. මොකක්ද දාන්න පුළුවන් චලන සමීකරණේ? v සම්බන්ධ වෙන්න ඕනේ, u සම්බන්ධ වෙන්න ඕනේ, t සම්බන්ධ වෙන්න ඕනේ, a සම්බන්ධ වෙන්න ඕනේ. මොකක්ද චලන සමීකරණේ? විතර භාවිතන එක. v = u ධන at දාමු. v = u ධන at දාමු. දිශාව අර පැත්තට දානවා. අවසන් ප්‍රවේගය v. ආරම්භක ප්‍රවේගය ඒ පැත්තට 25. ඒ කියන්නේ ධන 25. ඊට තොරණේ ඒ පැත්තට තොරණය අපි සැලකුවේ මෙහෙටනේ. ඒ පැත්තට තොරණේ ඍණ 3 1යි. හරි. ගතවන කාලය කීයද? තප්පර 50යි. රයිට්. දැන් ඔක සුළු කරමු. පොදු හරය ගන්න 3ක්. මෙයා ගුණ වෙනවා 3ෙන්. එතකොට 75යි. ඍණ උඩින් 50යි. 75න් 25 ගියපුවම 25යි. සෝරි 75න් 50 ගියපුවම 25යි. 25 බෙදීම 3යි. ms ඍණ 1. ආසන්න වශයෙන් 8.1ක් වගේ සෙට් වෙනවා. 8ක් වගේ ms ඍණ 8ක් ප්‍රයෝගයක් වෙනවා. ඒතර මෙතන a' එක හොයලා ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට මෙතන v = u ධන at දානවා ලකුණු 5යි. අවසාන උත්තරය ගන්නවා ලකුණු 5යි. ඒතර 5යි 10යි 15යි 20යි 25. ලකුණු 25 හම්බෙලා තියෙන ওই විදිහට තමයි 2020 අවුරුද්දේ වෙලා තියෙන කාර්ය ශක්තිය ක්ෂමතා ගැටලුව. රයිට්. එහෙනම් ওই පාඩම ඔය ගාන උතනින් ඉවර වෙනවා. අපි ඉස්සරහට අලුත් ගානකින් ආයෙ හම්බ වෙමු. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පහලින්.